හෙලෝ ගයිස්, ඉතින් කොහොමද අද ඔයගොල්ලෝ මේ එකතු වෙලා තියෙන්නේ ෂැඩෝ ටෙක් ටිප් එකකින් කියලා අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ දන්නවා ඇති. මොකද ඔයගොල්ලෝ එක thumbnail එකේ දකින්න. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? WhatsApp, Facebook ඒ වගේ සමාජ මාධ්‍ය වල වෛරල් වෙලා තියෙන ghibli style ෆොටෝ. කියන්නේ කාගේ හරි ෆොටෝ එකක් දාලා ඔය ෆොටෝ එක ඇනිමේටඩ් කළා වගේ. ඒ වගේ අන්න ඒ වගේ ghibli style ෆොටෝ එකක් හදන්නේ කොහොමද කියලා තමයි අද මම ඕකලන්ට කියලා දෙන්නේ. අතරම මේක ගොඩක්ම ලේසි කරන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම ඔයාගේ Google application එක open කරගෙන ChatGPT එකට යන්න ඕන. ඊට පස්සේ මේ උඩම තියෙන ChatGPT එක මම open කරගන්නවා. ඔයා මෙතන ChatGPT එකට login වෙලා නැත්තම් ඔයා මේකට login වෙන්න. මොකද ඔයාට login නොවුනොත් මේකට ඔයාට ෆොටෝ එකක් add කරගන්න වෙන්නේ නැහැ. මම මේකට දැන් ෆොටෝ එකක් add කරගන්නවා. මම ෆොටෝ එකක් ඔන්න add කරගත්තා. ඔක්කොම දැන් බලලා ඇති මම කොහොමද මේ ෆොටෝ එක add කරගත්තේ කියලා. ඇත්තටම පොඩි තාක්ෂණික දෝෂයක් සිදු වුණා. ඒකයි මේ ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට කියන්නේ. මෙන්න මෙතන තියෙන අතට මේ තියෙන ප්ලස් අයිකන් එකට ආස්ක් කියන ඉතින් කියලාට තියෙන ප්ලස් අයිකන් එකට උඩ ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටේක් අ ෆොටෝ වීඩියෝ කියන එකෙන් ඔයගොල්ලන්ට කැමරාවට ගිහින් ලෙවල් එකෙන් ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ෆොටෝ ලයිබ්‍රරි කියන එක ඔයගොල්ලන්ගේ ගෑලරි එකට උඩම තියෙන එක ගිහලා ෆොටෝ ලයිබ්‍රරි කියන එක ඔයගොල්ලන්ගේ ගෑලරි එකේ තියෙන ෆොටෝ එක ඔයගොල්ලන්ට මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම යන්නේ එහෙමයි මේක ඇඩ් කරගත්තේ. ඊට පස්සේ අපි බලමු මෙතන මොකද ටයිප් කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ දැන් ටයිප් කරගන්න ඕන image convert into the ghibli style image කියලා. ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙහෙම ටයිප් කරලා ඕන මෙතනින් තව දුරටත් ඔයගොල්ලන්ට මේ හරියට මේ ඉමේජ් එකෙන් ඕන ඔයගොල්ලෝ ටයිප් කරගන්න පුළුවන් exactly same character and same background කියලා ඔයගොල්ලෝ ටයිප් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අතිශයින් මේ වගේ එකක් ඕන මම දැන් එහෙම ටයිප් කරන්න යන්නේ නැහැ. හොඳයි අපි දැන් මේක සෙන්ඩ් කරගමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මේක සෙන්ඩ් කරනවා. ඊට පස්සේ මෙහෙම ටික වෙලාවක් ලෝඩ් වෙනවා මේක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන ඉමේජ් එක හදන්න මේක ජෙනරේට් කරන්න පටන් ගත්තා කියලා. ගොම ටික වෙලා ගියන පස්සේ මේගොල්ලෝ ඉමේජ් එක ජෙනරේට් කරලා බලමු. අපි ටික වෙලාවකින් පස්සේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා දැක්කනේ ghibli. ඔයගොල්ලන්ට පේනවා දැන් ghibli ස්ටයිල් එකේ ඉමේජ් එක ජෙනරේට් වුණා. මේ තියෙන්නේ එක. ඉතින් කොහමද? ලස්සනයිද? මේකයි මේක අතර සුළු වෙනස් ඇති. මොකද මම exactly same character and same background කියලා ටයිප් කරේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේක මෙහෙම ටිකක් වෙලා ටච් කරගෙන මෙන්න මෙතන download image කියන එකට උඩ ටච් කරලා මෙන්න මේ වගේ මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ? හැමෝම ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්. ghibli ස්ටයිල් එකේ ෆොටෝ එකක් හදලා වැඩක් වෙන්න.